දවසක් පියුමාලි ලොකු බෙහෙත් අහුරක් අරන් කටේ දාගන්න හදද්දි ඒක එයාගේ හස්බන්ඩ්ට අහු වුණා. ඔයාලා දන්නවද? වැඩිවියටපත් වුණාට පස්සේ ඉඳන් පියුමාලිගේ මුහුණේ කුරුලෑ ගොඩක් ඇති වෙන්නත් පිරිමි කෙනෙකුගේ වගේ රෝම වැවෙන්නත් පටන් ගත්තා. ඒ වගේම එයාගේ බරත් ගොඩක් වැඩි වෙලා තමයි තිබුණේ. මේ නිසා එයාගේ යාළුවෝ හැමෝම එයාට විහිළු කරා. පියුමාලි මේ හින්දා නිතරම ගෙදරටම වෙලා තමයි හිටියේ. එයා කසාද බැන්දට පස්සේ පියුමාලිගේ ලොකුම හීනේ උනේ අම්මා කෙනෙක් වෙන එක. ඒත් බැඳලා අවුරුදු 3ක් ගියත් එයාට ඒ හීනේ හැබෑ කරගන්න බැරි වුණා. ඒ විතරක් නෙමෙයි එයාගේ ඔසප් චක්‍රයත් හරිම අක්‍රමවත් එකක්. ඉතින් ගමේ නැන්ද කෙනෙක් කියපු විදියට මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න පියුමාලිය එයාගේ මහත්තයයි මිත්‍යා විශ්වාස පස්සේ යන්න පටන් ගත්තා. තවත් අවුරුදු 2ක් විතර මේ මොන දේ කළත් ඒ කිසි දෙයකින් වැඩක් උනේ නම් නැහැ. ඒ විතරක් නෙමෙයි මේ වෙද්දි මේ වැඩවලට සල්ලි ගොඩක් වියදම් කරපු නිසා ගොඩක් ණය වෙන්නත් එයාලට සිද්ධ වුණා. ටිකින් ටික අහල පහලයි විතරක් නෙමෙයි තමන්ගේම ගෙදර අය පියුමාලිට වෙනස්කම් කරන්න පටන් ගත්තා. ඉතින් මේ හැමදේම හිතලා පියුමාලි කාලයත් එක්ක ડિප්‍රෙෂන් තත්වයට පත් වුණා. අන්තිමේ මේ හැමදේටම විසඳුම විදියට එයා තෝරගත්තේ ජීවිතේ නැති කරගන්න එක. ඉතින් දවසක් එයා බෙහෙත් අහුරක් අරන් ඒක බොන්න හදද්දි වෙලාවට මෙතනට ආපු හස්බන්ඩ් එයාව නවත්ත ගත්තා. පියුමාලිට තිබුණු මේ රෝගය තමයි පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම්. එහෙමත් නැත්නම් PCOS කියලා කියන්නේ. ඒත් ඒ ගැන තිබුණු නොදැනුවත් භාවයත් මිත්‍යාවට මුල් තැන දීමත් නිසි වෙලාවට වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු නොවීමත් නිසා අවසානයේක නතර වුණේ ડિප්‍රෙෂන් වලින්. පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් කියන්නේ හෝමෝන අසමතුලිතතාවයේ හේතුවෙන් ඩිම්බකෝෂවල ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදු නොවීම නිසා කාන්තාවන්ට ඇතිවන රෝගී තත්ත්වයක්. මේ වන විට මේ රෝගය ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික රටවල කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන රෝගයක් බවට පත් වෙලා තියෙනවා. මේ රෝගයේ රෝග ලක්ෂණ තමයි ඔසප් චක්‍රයේ අක්‍රමිකතා, මදසරු භාවය, මුහුණේ අධික ලෙස කුරුලෑ ඇතිවීම, මුහුණේ සහ ශරීරයේ අධික ලෙස රෝම වැවීම, අධික ලෙස හිසකෙස් ගැලවී යාම, අධික තරබාරු බව, බෙල්ල පිටුපස සම තද කළු පැහැයක් ගැනීම සහ දැඩි මානසික ආතතිය, හෝමෝන අසමතුලිතතාවයත් නිසා ඩිප්‍රෙෂන් වැනි තත්ත්වයන් ඇතිවීමට ඇති හැකියාව. මේ රෝගය නිසා දිගු කාලීනව ඇතිවිය හැකි සංකූලතා තමයි දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ ගර්භාෂය ආශ්‍රිත පිළිකා ඇතිවීම. ඒ වගේම තමයි නිසි ප්‍රතිකාර ලබා ගැනීමකින් තොරව ගර්භණී අවධියට පත්වුවහොත් ගර්භණී කාලයේදී දියවැඩියාව, අධිරුධිර පීඩනය, නොමේරු දරුපත් සිදුවීම සහ ගබ්සාවීම් වලට ලක්වීම වැනි සංකූලතා ඇතිවීමේ දැඩි අවදානමක් පවතිනවා. එසේනම් මේ රෝගීය සංකූලතා වලින් වැළකී සිටීමට ඔබ කළ යුතු වන්නේ කුමක්ද? ඔබටත් මේ රෝග ලක්ෂණ තියෙනවා නම් මිත්‍යා විශ්වාසවලට මුල් තැන නොදී ප්‍රසව හා නාරි වේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. මීට අමතරව මේ රෝගය පාලනය කිරීමට ඔබට කළ හැකි දේ තමයි ශරීරයේ බර අඩු කර ගැනීම හා ශරීර ස්කන්ධ දර්ශකයේ 18ත් 25ත් අතර ප්‍රශස්ත මට්ටමේ පවත්වා ගැනීම. ඒ සඳහා දිනපතා අවම වශයෙන් මිනිත්තු 20ත් 30ත් අතර කාලයක් වේගයෙන් ඇවිදීම, දිවීම, බයිසිකල් පැදීම සහ පිහිනීම වැනි ව්‍යායාමවල නිරත වීම, සෞඛ්‍යවත් ආහාර වේලක් නිතිපතා ලබා ගැනීම සහ මානසික ආතතිය පාලනය කර ගැනීමත් වැදගත් වෙනවා. මේ පුංචි වෙනස මගින් ඔයාගේ ඔසප් චක්‍රය ක්‍රමවත් වෙනවා වගේම එම නිසා මදසරු භාවයද අවම වීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම දියවැඩියාව, අධිරුධිර පීඩනය වගේ සංකූලතා අවම කර ගැනීමටත් ඒ උපකාරී වෙනවා. ඉතින් මේ ගැන හරියට දැනුවත් වුණා නම් අනවශ්‍ය විදියට කාටවත් විහිළු කරන්නවත් ඕනවට වඩා මිත්‍යා විශ්වාස වලට මුල් තැන දෙන්නවත් යන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.